Hello my friends, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ mini vlog එකට. මම තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මුලින්ම මම කරේ උදේ පාඩම් කළා ඊට පස්සේ නංගිව එක්කන් ඉන්න නර්සරි එක ළඟට ගියපු එක. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන ටොපික් එකක් තියෙනවා. ඒ තමයි මගේ වීඩියෝස් දාන සිස්ටම් එක මම පොඩක් වෙනස් කරන්න කියලා හිතුවා. මොකද සෙනසුරාදා සවුදා කියලා කියන්නේ එක ළඟම දවස් දෙකක් හින්දා මම හිතුවා සතිය මැදට වගේ වෙද්දී ඔයාලට මගේ වීඩියෝ එකක් නැති වෙනවනේ කියලා. ඒ හින්දා මම හිතුවා අදින් පස්සේ බ්‍රහස්පතින්දා සවුදා කියන දවස් දෙකේ ඔයාලට මගේ වීඩියෝස් ගේන්න. ඉතින් නංගිවත් එක්කගෙන ආවට පස්සේ මම ආවව මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ තියෙන මගේ kanji wall එක. ඔයාලට පේනවද මේ wall එක පිරෙන්නම kanji තමයි අලවලා තියෙන්නේ. ඉතින් මේක mini vlog එකක්. මොකද මම ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකේ. අනික vlog එකක් දාන්න මම තාම සැටිසුත් නැහැ. මොකද මට තාම socialize videos ගන්න ටිකක් තාම සැටිස් මදි. මොකද පුරුදු නැති හින්දා ඉතින් මම පොඩ මේවා පුරුදු වෙලා ඔයාලට long videos ඉස්සරහට අරගෙන ඉන්නම්. ඉතින් අපි එහෙනම් studies කරමු. මම ගෙදර ආපු ගමන්ම ස්ටඩීස් පටන් ගත්තේ ලිටරචර් වලින්. මම ජැපනීස් කරනවා ඒ ලෙවල් වලට. ඉතින් යුමෙජුයා හෂිරි මෙරසු වගේ දේවල් තියෙනවා අපිට පාඩම් කරන්න. මම හෂිරි මෙරසු තමයි මේ දවස් ටිකේ පාඩම් කරමින් ඉන්නේ. මම එතනින් තමයි මගේ ස්ටඩීස් වල ආපහු පටන් ගත්තේ. ඒත් එක මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. මොකද ඊළඟ වීඩියෝ එක ගොඩක් මම A levels කරන අයට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මම කොහොමද A level වලට පාඩම් කරන්නේ, මම කොහොමද subject තුන balance කරන්නේ කියලා. ඉතින් ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා studies කරන ඔයාලට. ඉතින් ඒ වීඩියෝස් උත් ඉස්සරහට බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරගෙන යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඒවි. A level විතරක් නෙමේ O level අය වෙනුනොත් ගොඩක් study tips, study vlogs මම ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි මම මතක් කරේ මාව subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම ළමයි ඔයාලා මොනවාද මගේ වීඩියෝස් ගැන හිතන්නේ, මගේ වීඩියෝස් වල මොනවද තියෙන අඩුපාඩු, මගේ වීඩියෝස් වල මොනවද මම තව හදා ගන්න ඕනේ දේවල් තියෙන්නේ. ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මොකද මම හරි ආසයි ඔයාලා කමෙන්ට් කියවන්න. හැබැයි ප්‍රශ්නයකට ගිහලා තියෙන්නේ මට කමෙන්ට් එන්නේ නම් ගොඩක් අඩුයි. හැබැයි මම හරි මාසාව ඔයාලා කමෙන්ට් කියවන්න. ඉතින් කමෙන්ට් දාපු ගමන් මම රිප්ලයි කරනවා. ඉතින් ඒ හින්දා ඔයාලාගේ අදහස පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. මේක මිනි vlog එකක් විදිහට කරන්න ඕන හින්දා මම ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මෙතනින් එහාට මම ගොඩක් පාඩම් කරා. ගොඩක් මද දවසේ මම මීඩියා ජැපනීස් කියන දෙකට තමයි ඉඩ දුන්නේ. ඉතින් මම ගොඩක් හවසත් පාඩම් කරා, දවලුත් පාඩම් කරා. හැබැයි මම වීඩියෝ ක්ලිප්ස් නම් ගත්තේ නැහැ. පාඩම් කර ඉන්නකොට මගේ blue color pen එක ඉවර වුණා. ඉතින් එන්නකො මගේ ඉවර වුණ පෑන් දාන box එක පෙන්නන්න. මේකට තමයි මම මගේ ඉවර වුණ පෑන් එකතු කරන්නේ. මේක මගේ A level pens විතරයි. O level pens මම වෙනම එකතු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා A levels කිට්ටු වෙලා ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්න කාලයක් වුණොත් ඒ කාලෙ වෙද්දි මම වැඩක් කළා නැහැනේ වගේ හැඟීමක් මට දැනුණොත් මට හිතෙනවා මේවා බලලා මට හිතන්න පුළුවන් හරි මේ දේවල් ඉවර වෙලා තියෙන මම වැඩ කරපු හින්දා කියලා. ඉතින් මම හිතනවා ඒක O level A level ඕන කෙනෙක්ට හොඳ ටිප් එකක් වෙයි කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපෝ මතක් කරනවා මගේ වීඩියෝස් මම දාන්නේ සවුදා බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේ. ඉතින් ඔයාලා මගේ channel එකට ආවොත් නම් මම subscribe කරලා එකතු වෙන්න. මීට වඩා දීර්ඝ vlogs ඉස්සරහට ගේන්නම්. ඒ වගේම ගොඩක් study tips ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. bye bye. Thank you.